මේ දිනවල ලංකාවේ ළමා ආරක්ෂාව ගැන ඉතාම තදින් කතා වෙනවා. වැඩිපුරම මේ ගැන කතා කරන්නේ මේ පූජක පක්ෂය. ඒකම විපක්ෂ දේශපාලනය. දැන් අපි නමුත් මේ ළමා ආරක්ෂාව කියන්නේ ඉතාම වැදගත් විෂයක්. දැන් මොකද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියන ආයතනයේ ආරම්භක මාධ්‍ය හා ප්‍රවෘත්ති නිලධාරි විදිහට කටයුතු කරපු නිසා මට හිතුණා මේ ගැන යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්නට. ඔය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරලියට එන්නේ 1995න් පස්සේ 97 98 වගේ කාලවල තමයි මේකේ ආරම්භක අවධි ටික පටන් ගන්නෙ. ජනාධිපති කාර්ය සාධක බලකායක් විදිහට ගොඩනැගෙන්නේ ඒක හිටපු ප්‍රධානියා විදිහට එන්නේ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහත්මයා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියන ආයතනය රාජ්‍ය ආයතනයක් විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජයෙන් ගැසට් කරනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටවන්නේ අතරම 1998 අංක 50 තරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත මගින්. එතකොට මේකදී බොහෝ විට සිද්ධ වෙන්නේ මේ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම, ළමා අපයෝජන වැළැක්වීම සහ ඒ සම්බන්ධ ක්‍රියා සම්බන්ධීකරණය කිරීම මගින් වින්දිතයින්ට එහෙම නැත්නම් ඒක අපයෝජනයට ලක් වෙලා පීඩාවට පත් වෙච්ච දරුවන්ට සහන සැලසීම, ඒගොල්ලන්ට නීතිමය වශයෙන් උදව් උපකාර කරලා නීතිය පිළිසරණ ලබා දීම ආදී කාරණා ගණනාවක් එක්ක තමයි මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සම්මත වෙන්නේ. ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සඳහා වන ප්‍රධාන ආයතනයේ විදිහට මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එහෙම නැත්නම් NCPA කියන එක පිහිට වෙනවා. මේ අධිකාරියට තියෙන බලතල ගත්තාම මේ විශේෂ බලතල ලැබිලා තියෙනවා. මොකද මේකේ තියෙනවා විශේෂ බලතලයක්. ඒකේ සභාපතිට පුළුවන් උසාවි නියෝගයක් නැතුව සභාපතිගේ නියෝගය මගින් කිසියම් කෙනෙක් ළමා ප්‍රයෝජනයක් සඳහා වරදකරුවෙක් එහෙම නැත්නම් කරලා සිද්ධ වෙනවා කියලා කිව්වොත් ඒ පරිශ්‍රයට ඇතුළු වීම සඳහා බලපත්‍රයක් ලබා දීම දක්වා ඉතා ශක්තිමත් නීති මේකේ තියෙනවා. මේ ආයතනය ඉතාම සුවිශේෂී ආයතනයක්. ඒ ආයතනයත් සමගම ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ තිබිච්ච නීති රීති බර තොගයක් වෙනස් වෙනවා. බොහොම ශක්තිමත් කරනවා. ඒකම මෙතන තව වැදගත් කාරණාවක් මතක් කරන්නට ඕනේ. ඔය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටවන්නට කලින් ඉඳලම චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් 1995 මේ දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කරනවා. මොකද හුඟක් වෙලාවට මේ සුද්ධගේ කාලේ ඉඳලා එහෙම නැත්නම් අධිරාජ්‍යවාදී යුගයේ ඉඳලා හදපු දණ්ඩ නීති සංග්‍රහයේ තිබිච්ච සමහර අපරාධ වරදවල් ඒගොල්ලෝ වෙනස් කරනවා. මම හිතනවා ඒක ඉතාම වැදගත් දෙයක්. ඒ විදිහට යාවත්කාලීන කිරීම යුගයේ අවශ්‍යතාව අනුව. ඒ අනුව 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන මගින් මේ දේ සිද්ධ කරනවා. මගින් හුඟක් වෙලාවට බොහෝ විට ප්‍රධාන කාරණා විදිහට ළමා ආරක්ෂණය, ළමා ලිංගික සූරාකෑම, ඊට පස්සේ ළමයින්ට ලිංගික හිරිහැර කිරීම, ඒ වගේම ළමා අතවර දරුණු වද හිංසා දීම, ස්ත්‍රී දූෂණය පිළිබඳ නව නීති හඳුන්වා දීම වගේ දේවල් තාම දියුණු විදිහට 1995 අංක 22 දරන පනතෙන් යාවත්කාලීන කරා. ළමා අපයෝජන වැරදි කරපු පුද්ගලයින්ට බරපතල දඬුවම් සහ දඩ නියම කරනවා මේ පනත් මගින්. ඉතින් මේක ගැන මේ සමාරම්භක අවධියේදී ළමා ආරක්ෂක අධිකාරිය කියන එක ඉතාම සුවිශේෂී ආයතනයක් උනේ ඇයි? අපිට මතකයි ඒ කාලේ පටන් ගන්නකොට අපි ඉතාම විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙච්ච බොහොම තරුණ නිලධාරීන් විදිහට අපි හිටියේ. එතකොට දැන් මේක අලුත් සබ්ජෙක්ට් එකක් වුණා, අලුත් විෂයක් වුණා ශ්‍රී ලංකාවට. ලංකාවේ හැමෝම හිතාගෙන අපි තමයි ළමයින්ට හොඳටම සලකන්නේ. ඉතාලම හොඳින් දරුවන්ව හදා වඩා ගන්නවා කියන කතන්දරේ තිබුණාට ලංකාවේ මතු පිටින් කිසිම වෙලාවක මේ ළමා අපයෝජන ගැන, ලිංගිකත්වය ගැන කතා කළේ නැහැ. නමුත් ඒ කවුරු හරි මිනිහෙක්ගෙන් තමයි ළමයිනේ ජන සමාජයේ ලිංගිකත්වය ඉගෙන ගන්න. ඒක ඉගෙන ගන්න පාසලේදී උගන්වන එක හොඳ නෑ වගේ. එහෙම තත්ත්වයක් තිබුණේ. මොකද ඒක නිකන් කාටවත් කියන්නේ නෑ, වැඩිහිටියෝ එක ගැන කතා කරන්නේ නෑ. කතා නොකලට මොකද මේක ජන සමාජයේ යටින් ඉතා විශාල විදිහට පැතිරිලා තිබුණා. දැන් මේ ළමා අපයෝජන කියන එකත් එන්නේ ඒ විදිහේ කතන්දරයක් තමයි තිබුණේ. දැන් මේක හරියට අර අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකක් කියන්නේ අර විශාල අයිස් කුට්ටියක් මුහුදේ පාවෙනකොට ඒකේ චුට්ටි කොටසයි බොහොම සියුම් කොටසක්, පොඩි කුඩා කොටසක් පමණයි මුහුදු ජලයෙන් එළියට පේන්නේ. මහා විශාල දැවැන්ත කොටසක් මුහුදු ජලයේ යට තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ළමා අපයෝජන කියන එකත් අපි ඒ දවස්වල ඉඳලා හොයනකොට ජන සමාජයේ ඉතාම සුළු ප්‍රමාණයයි එළියට එන්නේ. එහෙම නැත්නම් නීති හමුවට ගිහිල්ලා මොකක් හරි විදිහට ඒක අහුවෙන්නේ. නමුත් ඉතා විශාල ප්‍රමාණයක් තියෙන්නේ කාටවත් හොයාගන්න බැරි වෙන්න සමාජයේ යටින් හැංගිලා රහසින් යන්නේ.
ඒ වගේම වැරදි මතවාද ගණනාවක් තිබුණා. මේ ළමා අපයෝජනය සිද්ධ වෙන්නේ කොහෙන්වත් ආපු මේ ටූරිස්ට් කෙනෙක්ගෙන්, එහෙම නැත්නම් පිට රටක මිනිහෙක්ගෙන්, නන්නා දුන නායකගෙන්, බොහොම භයානක පෙනුමක් තියෙන මිනිහෙක්ගෙන් ඒ වගේ කියලා. නමුත් අවසානයේදී මේ ගැන හරියට හොයාගෙන යනකොට ඊටම පැහැදිලි කාරණා කීපයක් හොයාගන්නට පුළුවන් වුණා. පළවෙනි එක තමයි සෑම ළමා අපයෝජනයක්ම සිද්ධ වෙන්නේ තමාට, ඒ ළමයාට, දරුවාට ඊටාම සමීප පුද්ගලයෙක් අතින්. එතෙන්දී දෙමව්පියන් වෙන්න පුළුවන්. තාත්තා වෙන්න පුළුවන්, බාප්පලා වෙන්න පුළුවන්, තව සහෝදරයෙක් වෙන්න පුළුවන්, ඊටාම හිතවත් ගුරුවරයෙක්ගෙන් වෙන්න පුළුවන්, ගෙදරට යන තවත් වෙනත් ඥාතියෙක්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගියාම තව විදිහකට ගත්තොත් එහෙම පූජක පක්ෂයෙන් නුත් වෙන්න පුළුවන්. ළමා අපයෝජනයට පත්වන, එහෙම නැත්නම් ලිංගික අතවරයට පත්වන දරුවන් පසුකාලීනව මානසික විකෘතිතාවයන්ට පත්වෙන්නට පුළුවන්. ඒ අනුව ඔහුත් කවදා හරි ඒ වගේ ලිංගික අපයෝජකයෙක් බවට පත්වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒකට එරෙහිව කටයුතු කරන්නත් පුළුවන්. ඊට අමතරව එයාගේ තියෙන මානසික ඒකාග්‍රතාව බිඳිලා සමහර විට ආතතික තත්ත්වයන් නැවිලා එයාගේ මානසික ආබාධ සහිත පුද්ගලයෙක් විදිහට එයාගේ පෞරුෂ වර්ධනයට අඩාල වෙලා ඔහු සමාජයේ බොහොම දුක්ඛිත තත්වයකට වැටෙන්නට පුළුවන්. ඒක තමයි තියෙන භයානකම දේ. හින්දා ඒක තමයි වෙන්න පුළුවන් භයානකම කාරණා. ඒ වගේම තමයි සමහර විට ඒ සිද්ධ වෙන අපයෝජන හින්දා ඒ දරුවන් සමහරට සියදිවි විනාශ ගැනීම වගේ බරපතල තත්ත්වවලට පත්වෙන්නට පුළුවන්. දරුවන්ට ලිංගිකත්වය ගැන කියලා නොදෙනකොටම දරුවෝ දන්නේ නැහැ මේවා ගැන. එතකොට කවුරු හරි වැඩිහිටියෙක් යම්කිසි ලිංගික අසහනයක් තියෙන කෙනෙක් විසින් දරුවෙක්ව තමන්ගේ ලිංගික ආශාව වෙනුවෙන් පාවිච්චි කරපුවාම මොකද වෙන්නේ? ඒ දරුවා එතන එයාගෙන් තමයි මේ ලිංගික පාඩම ඉගෙන ගන්න. එතකොට නමුත් මේකෙදි වෙන්නේ ඒ වැඩිහිටියෙක් ඉඳලා ඒගොල්ලෝ සරවැර කරලා මෙයාට මෙහෙම දෙයක් කළා කියලා කියන්නේත් නැහැ. දැන් ඒ වගේ ජන සමාජයේ තුල බොහොම සැඟවිලා මේක ඉතාම බියකරු විදියට අපේ ලාංකේය සමාජය තුල තිබුණා. ඉතින් කවුරු හැමෝම හිතන්නේ හරි ෂෝක් රටක් අපේ මේ ඉතාම හොඳ ජන සමාජයක් මේ එහෙම කියාගත්ත ගමන් තමයි දැන් හුඟක් කට්ටිය ඉන්නේ. ඉතින් ඔන්න ওই විදියට ගිහිල්ලා දැන් සෑහෙන කාලයක් යනකොට ළමා ආරක්ෂක අධිකාරිය වැඩ පටන් අරගෙන මේ විවිධ ස්තරවලට මේ විවිධ ස්තර දැනුවත් කිරීමේ වැඩසටහන් ගියා. විශේෂයෙන්ම ළමා අපයෝජන වර්ග පිළිබඳව දැනුවත් කළා. මම මේ දැන් අද කතා කරන්නේ ළමා ලිංගික අපයෝජනය ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. එතකොට ඒ ළමා අපයෝජන වර්ග මොනවද කියලා කතා කරගෙන යනකොට රාජ්‍ය අංශයේ ඉන්න ඉහළම නිලධාරී, නීතියට සම්බන්ධ නිලධාරී, ඊළඟට වෛද්‍ය වෘත්තිය සම්බන්ධයි, ඊළඟට ඔය පොලිසිය වගේ කණ්ඩායම්, ඊළඟට ගුරු වෘත්තියේ ඉන්න කණ්ඩායම් විදියට විවිධ වෘත්තිකයන් වෘත්තීය පිරිස් දැනුවත් කිරීම කරනකොට තමයි මේවල යම් යම් දේවල් ගොඩනගෙන්නට ගත්තේ. එතකොට සමහරව මේකට දැන් ওই ළමා මෙහෙකාර සේවය වගේ එකක් වළක්වන්නට යනකොට ලංකාවේ හිටපු රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන්ගේ ගෙවල් වලත් හිටියා ළමයෙක් ගෙනල්ලා කොහෙන් හරි දුප්පත් දරුවෙක් ගෙනල්ලා තමන්ගේ ගෙදර වැඩවලට තියාගන්නවා. තමන්ගේ දරුවෝ ටික ඉස්කෝලේ යනවා, අර ළමයා ගෙදර වැඩ කරගෙන ඉන්නවා. ඉතින් මේක අපරාධයක් කියන පණිවිඩය ජනගත වුණේ මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආවත් එක්ක. ඒ සමගම එතන අපි අපේ ඒ කණ්ඩායම යොදාගත්ත උපක්‍රමය අනුව ළමා අපයෝජනයක් යයි ළමයෙක් තේරුම් ගත්තාම තමා අපයෝජනයට පත් වෙලා ඉන්නේ, අනුන්ගේ ගෙදර වැඩ කරනවා, තමන්ට ඉස්කෝලේ යන්න ආසයි, තමන් ඉස්කෝලේ යන්නේ නැහැ, ගෙදර ඉන්න මහත්තයාගේ නෝනාගේ ළමයි ටික ඉස්කෝලේ යනවා, තමන්ටත් යන්න ආසයි, තමන්ට ගෙදර තමන්ගේ දෙමව්පියෙක් ඉන්නේ නැහැ. ඔය වගේ විවිධ ළමා අයිතිවාසිකම් කඩවීම කරලියට එනවා. එතකොට ඒ වගේ අය හුඟක් වෙලාවට ඒ වගේ දේවල් මිනිස්සු ඊට පස්සේ පැමිණිලි කරන්න ගන්නවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට. මේකේ සෑහෙන කාලයක් යනකොට මේකට ලොකු විරෝධතා ආවා. මුලදී මිනිස්සු කිව්වා, සමහර රාජ්‍ය සේවකයෝ ඒ කාලේ කිව්වා මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ. මොකද තමුසලා මේක කරපුවාම අපි කොහොමද වැඩට යන්නේ? මේ එතකොට තමුසලට වැඩට යන්නේ නැතුව අපි කොහොමද අපි වැඩට යන්නේ නැතුව කොහොමද තමුසලගේ ආණ්ඩුව යන්නේ? ඔය වගේ විවිධ තර්ක ගෙනාවා. නමුත් ඒ වැඩපිළිවෙල එක නවත්තන්න නැතුව දිගටම ගියාම ඊට පස්සේ කොමාරේ මිනිස්සු වැඩටත් යනවා. අර අහිංසක ළමයි අරගෙන ඒගොල්ලන්ගේ අධ්‍යාපනය නැති වෙන්නේත් නෑ. හැම කෙනෙකුටම අධ්‍යාපනයකුත් ලැබෙනවා. ඒ විදිහට ප්‍රශ්නේ විසඳෙනවා. දැන් ඔය ළමා ලිංගික අතවර ගත්තාම ඒක ඊට වැඩිය ටිකක් බරපතලයි. අපි අර කිව්වා වගේ තමන්ගේ පවුලේ තාම සමීප මිනිහෙක්ගෙන් තමයි වෙන්නේ. අපි හිතාගෙන හිටියට මේ නන්නා දුනන බොහොම හරිම බියකරු යකෙක් වගේ මිනිහෙක් ඇවිල්ලා තමයි දරුවෙක් බිලි ගන්නවා කියලා අපි හිතාගෙන ඉන්නේ. එහෙම නෙමෙයි ඉන්නේ. ඊටාම සුන්දර හරිම ලස්සන ළඟම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඒ අපරාධය කරන්නේ. ඉතින් ඔය කතන්දරේ වැඩිපුරම ඔකත් කරලියට ඇවිල්ලා හුඟක් මිනිස්සු දැනුවත් වෙනකොට
මෙන්න එනවා ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි රාශියක් එනවා. විහාරස්ථානවල ඉන්න පුංචි සාමණේරවරුන්ට වැඩිහිටි හිමිවරුන් විසින් කරපු බරපතල ලිංගික අපරාධ. මේවා හුඟක් වෙලාට අහුනේ මොකද අර වෛද්‍යවරුන්ව දැනුවත් කළා. එතකොට හුඟක් වෙලාවට මේ රෝහලට එනවා බෙහෙත් ටික දාගෙන යනවා පිටිපස්සට. අර දරුවගේ පිටිපස්සට මැහුම් ගහලා යවනවා මොකුත් නැතුව අනේ හාමුදුරුවන්ගේ තුවාල වෙලානි කියලා ඉතින් දාලා යවනවා. නමුත් එහෙම එකක් ආපු ගමන් ඒක අඳුනගෙන නීතියට යොමු කිරීමත් සමග වැඩිවීමක් පෙනෙන්නට තිබුණ එක්තරා අවධියක. නමුත් ඒක අපි බොහොම පැහැදිලිව කියනවා සමාජයේ පවතින ගෘහාශ්‍රිතව හෝ සමාජයේ පවතින ළමා අතවරට සාපේක්ෂව ගත්තොත් ඒක තමයි වැඩිම කියන්නට බෑ. ඒක යම්කිසි ඒකත් එක්තරා අංගයක් පමණයි. එතකොට මේක වැඩිපුර කාලයක් යන්න හම්බුනේ නැහැ. පූජකයෝ සෑහෙන පිරිසක් ලංකාවේ බලගත්තු දේශපාලනයට සම්බන්ධ පූජකයෝ බරගානක් මේකට අහුවෙන්න ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා විශාල විදියට පැමිණිලි කරලා ඒ ආණ්ඩුව පෙරලලා දාලා ඊට පස්සේ ආපු රාජ්‍ය පාලකයා විසින් මේ අධිකාරී ක්‍රියාපටිපාටි බොහොම අකර්මණ්‍ය කරලා දැම්මා. ඉතින් මේ ගැන බලනකොට ළමා අපයෝජන වර්ග කිරීමේදී මේ ළමා ලිංගික අපයෝජන කියන එක ගත්තාම ඒ යටතේදී බොහෝ විට සමලිංගික සේවනය කියන එක ඒක ගැන එච්චර කතාවක් තිබුණේ නැහැ ලංකාවේ. නමුත් ඒක බොහොම ජයට ගියපු එකක්. ඒකට දඬු නීති සංග්‍රහයේ ඒක ඒ දවස් තුනේ මේ පිරිමින් අතර අශෝභන ක්‍රියා වගේ විදිහකට තමයි මට මතක විදිහට ඒක තිබුණේ. නමුත් දැන් ඊට වැඩිය මේක හරියටම විද්‍යානුකූලව ලෝකෙ අඳුනගෙන තියෙනවා. සමලිංගික සේවනය සහ මේ ළමා අපයෝජන පිළිබඳව තියෙන සම්බන්ධතාවය. බොහෝ විට ඔය සමලිංගික සේවනය කියන එක අපි දන්නවා ඒක බොහොම ශ්‍රී ලංකාවේ ඉතාම පැරණි කාලේ ඉඳලා පැවතගෙන ආපු දෙයක්. ඒක හුඟක් වෙලාවට දෙපැත්තකින් පැවතගෙන යන එකක් තමයි මේ ගෘහ ආශ්‍රිතවත් ඔක පැවතගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ නිවාස ආශ්‍රිතව ඉතාම විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ ආගමික ස්ථානවලත් මේක පැවැත්වලා තියෙනවා. දැන් හුඟක් බොහොම පැහැදිලිව දන්න දෙයක් තමයි පන්සලේ සෙල්ලම කියලා එක හඳුන්වනවා. නමුත් මෙතෙන්දී පැහැදිලි රේඛාව වන්නේ දැන් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙක් අතර සිද්ධ වෙන සමාන ලිංගික ඒ කියන්නේ සමලිංගික කටයුත්ත බැලු බැලමට ඒක එක කාරණාවක්. අනිත් කාරණාව තමයි මේ වැඩිහිටි පුද්ගලයන් විසින් දරුවන්ව යොදා ගැනීම ඒ සඳහා. දැන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය ගත්තාම අර අධිරාජ්‍යවාදී යුගයේ තිබිච්ච ඒ සමලිංගික චර්යාව කියන එක වරදක් විදිහට තවමත් ශ්‍රී ලංකාවේ දඬු නීති සංග්‍රහයේ සඳහන්ව තියෙනවා. නමුත් මේක වෙනත් රටවල් වල LGBT අයට ඒ වගේ රයිට්ස් දීලා තිබුණාට ශ්‍රී ලංකාවේ දැනට එහෙම දීලා නැහැ. නමුත් 2022 දී ඒ වගේ ඉල්ලීමක් සමගම පනත් වෙනස් කිරීම සම්බන්ධයෙන් අපි දන්නා අර නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහත්මයා සෑහෙන උත්සාහයක් දැරුවා. නමුත් එතෙන්දී හුඟක් පාර්ශ්ව විරුද්ධ වුණා. ඒකට විරුද්ධ වෙන්න කාරණාවකුත් තියෙනවා. මේ සමලිංගික චර්යාව වැඩිහිටියන්ගේ සමලිංගික චර්යාව සඳහා අවසරය ලබා ගන්න මුවාවෙන් ෆිඩෝෆයිල්ස්ලත් මේකට අවශ්‍ය විදිහට එහෙම නැත්නම් ඒ සමලිංගනය කියන එකත් එක්කම අර චයිල්ඩ් අබියුස් කියන කැලලත් අයින් කරගන්න ගණී විදෝ කියන ගැටලුවක් හින්දා තමයි එතන එහෙම වුනේ. ඉතින් මේක බොහෝ විට ජන සමාජයේ ඉතාම සූක්ෂමව බලන්නට ඕනේ.